ටිකක් ට්‍රිකි ක්වෙස්චන් එකක්. මෙහෙමයි අපි මදසරු භාවයට කරන යම් ප්‍රතිකාර හින්දා නිවුන් බබාල එන්න තියෙන හැකියාවේ වැඩිවීමක් එනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් ප්‍රතිකාර කරනකොට නිවුන් බබාලා බලාපොරොත්තුවෙන් ප්‍රතිකාර කරන්නේ නැහැ. ඒකට හේතුව නිවුන් බබාලට අපි ඔක්කොම කැමති වුණාට නිවුන් බබාලා ඉන්නකොට යම් අවදානම් වැඩිවීමකුත් සිද්ධ වෙනවා. රිස්ක්ස් වැඩිවීමක් සිද්ධ වෙනවා. අපි කළොත් එහෙම දැන් අපේ ඇත්තටම ගර්භාෂයේ තියෙන තනි බබාට සිංගල්ටන් ප්‍රෙග්නන්සි එකට තමයි හැදිලා තියෙන්නේ. එතකොට තනි බබෙක් ඉන්නකොට තමයි සංකූලතාව වගේ දේවල් එන්න තියෙන ඉඩකඩ අවම. බබාලා දෙන්නෙක් එහෙම නැත්නම් බබාලා වැඩි ගණනක් ඉන්නකොට තනි බබෙකුට සාපේක්ෂව සංකූලතා නැත්නම් රිස්ක්ස් එන්න තියෙන chance එක ගොඩක් වැඩි. එකක් තමයි බබාලා වැඩිපුර ඉන්නකොට මිස්කැරේජ් වෙන්න, කියන්නේ abortion වෙන්න තියෙන රිස්ක් එකේ වැඩිවීමක් වෙනවා. බබාලගේ පැත්තෙන් ගත්තොත් එහෙම බබාලගේ වර්ධනය අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව බබාලා වැඩිපුර ඉන්නකොට බබාලා කලින් හම්බ වෙන්න තියෙන ඉඩකඩ වැඩිවීමකුත් සිද්ධ වෙනවා. ඒකට කියන්නේ අපි ඒකට කියනවා premature deliveries කියලා. ඒතර අපි හිතමු අඩු මාසෙන් සාමාන්‍යයෙන් අපි මෝරපු බබෙක් කියලා කියන්නේ අඩුම ගානේ සති 37ක් වගේ එහාට ප්‍රෙග්නන්සි එක ගියොත් තමයි මේ ට්වින්ස්ලා එහෙම නැත්නම් ඊට වැඩි බබාල සංඛ්‍යාවක් ඉන්නකොට මේගොල්ලෝ අඩු මාසෙන් හම්බ වෙන්න පුළුවන්. සමහර ලාවට ට්වින්ස්ලා හරියට වැඩි ඉන්නකොට වෛද්‍යවරයා අඩු මාසෙන් ගන්නත් පුළුවන්. සති 34ක් පුළුවන් තරම් අපි යන්න බලාපොරොත්තු කරගන්න. හැබැයි අපි හිතමු මේ අඩු මාසෙන් ගොඩක්ම සති 20 ගණන් වලින් වගේ බබා හම්බුනොත් එහෙම ගැටලු ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. බැරි වෙලාවත් එහෙම බබෙක් හම්බුනොත් ඒ බබලා ගොඩක් මෝරලා අඩුයිනේ. ඒතර ඒගොල්ලන්ට ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. ඒගොල්ලන්ගේ අවයව එහෙම මෝරලා මදි. සමහර ලාවට ඒගොල්ලෝ බබාලා නැති වෙන්න ඉඩ කඩක් වැඩි. ඊට අමතරව ඒගොල්ලෝ ජීවත් වුණත් ගොඩක් කල් බේබි කාමරේ තියාගෙන ඉන්න අවශ්‍ය වෙන්න පුළුවන්. මේ වගේ අවදානම් ටිකක් වැඩි, රිස්ක්ස් වැඩි, බබාල සංඛ්‍යාව වැඩි වෙනකොට. අනිත් එක තමයි අම්මගේ පැත්තෙන් ගත්තොත් එම අම්මට එන අපහසුතාවක් වැඩි. අමාරුත් වැඩි බබාල වැඩි වෙනවා. ඊට අමතරව දියවැඩියාව, ප්‍රෙෂර් වගේ දේවල් එන තියෙන ඉඩකඩ වැඩි වීම සිද්ධ වෙනවා. ඒ වගේම ඉන්ටර්වෙන්ෂන්ස් උත් වැඩි. සීසසත්කම් වගේ දේවල් අපිට වැඩිපුර කරන්න තියෙන chance එක වැඩි වෙනවා. බබාල සංඛ්‍යාව වැඩි වෙනවා. ඕක තමයි ගැටලුව. ඒකින්ද වෛද්‍යවරයෙක් සාමාන්‍යයෙන් බබාලා දෙන්නෙක් බලාපොරොත්තු වෙන කියලා ප්‍රතිකාර කරන්නේ නැහැ.